Yo, welcome boys. ඉතින් මොකද වෙන්නේ? ඉතින් බෝඩ් රේස් සෙට් එක හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නව නම් ඉතින් මටත් හොඳයි. ඕකේ. ඉතින් මගේ channel එකෙන් අලුත් වීඩියෝ එකයි ඔයගොල්ලෝ මේකතු වෙන්නේ. අය බලමු අද කරන්නේ ද ප්ලේ ගන්න මොකක්ද කියලා. අද ප්ලේ ගන්නේ 911 Cannibal කියන සුපිරිම ඔෆ්ලයින් ඒ වගේම මොබයිල් ගේම් එකක් එක්ක. මේක PC එකේ ගන්න බෑද? ඒක මම දන්නේ නෑ. What the fuck? මම දන්නේ නෑ මම Play Store එකේ දැක්ක දාගත්ත ගැව්වා. එච්චරයි. සරලයි පාසුයි කාර් රැක්ෂමයි. හරි. ඒ වගේ අදාළ නෑ. පේනවනේ දැන් මම එතල පෙන්නවනේ ඉබ්බ ලොක් කියලා. හරි ඉතින් අපි 911 Cannibal එකෙන් escape එකමු. ඉතින් මෙතන පොඩ්ඩක් මේක ටච් කරපු ගමන් මචං තියෙනවා lock pick එකක්. හරිද? දැන් මම අහන්න බා lock pick කියන්නේ මොකක්ද කියලා. lock pick කියන්නේ අපි හිතමු 60 කට්ටක් කියලා. ඒ බොා. ෆිල්ම් වල තියෙනවනේ මචං 60 කට්ටෙන් ඉබ්බ වරිනවා මෙන්න මේ වගේ. සරලයි පාසුයි කාර් එක. the lock is on the way. හරි. ළඟට ගිහලා අරින්න ඕනේ. I need to put everything back where I took it. Okay. කවුද කතා කරන්නේ අක්කා? Okay. බ්‍රීඩ් කේස් එකක් තියෙනවා. wow. ඒක අරින්න බෑ ලොක් කියලා වැටෙනවා. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් මතක් කරනවා මට. ප්‍රශ්නයක් නෑ. මෙතන ලීවරයක් තියෙනවා. ලීවර පේන්න බෑ. ඒක අපි දාන්න බෑ. පවර් එක නෑ. අවුලන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් කට්ටිය මගේ channel එක තාම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න ඉල්ලනවා. ඕකේ මෙතන යතුරක් තියෙනවා. වැටෙනවා. අයියෝ හැමතැනම ඒක වැටෙනවනේ. ගන්නවල මට ඒක ඇසිඩ් එකක්. මෙතනනේ තියෙන්නේ. නේ. අඩේ හේතනනේ තිබ්බ මෙතනත් තියෙනද? අඩෝ මම ගහන්න ගන්න හැම වෙලාවකම ග්ලව්ස් එක. හරි මෙතන. නේද? මින්ද හරි. ඉතින් බං ඔය ග්ලව්ස් එක මම අර පළවෙනිට නැමිච්ච තැනක් තිබ්බ ඔය පෙට්ටිය ගාවක් තිබ්බ හරිද? ඒක මම ඒ තැන් දෙකෙන් බැලුවේ. මේ රටාවල් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. ඔබ මම ප්ලේ කරනවා හරිද? ඉතින් මම යන හැම තැනම මචං මේ බඩුව හම්බෙනවා මට. ඉතින් මම මොනවා කරන්නද? මේකට තමයි හරියන්නේ. අඩෝ කීයක්ද තිබ්බේ? මේවා ඇරියොත් වහන්න ඕනේ. මේ ගේම් එක ප්ලේ කරනවා නේ. ඉතින් බං උඹලා මොකක් හරි දෙයක් ඕපන් කරොත් ඒක අනිවාර්යෙන් ක්ලෝස් කරලා වරෙන්. නැත්තම් අර උඩ ඉන්න එක ක්ලෝස් කරාඹුව. උඩ ඉන්න එක ගැන බලලා කියන්න බැරි වුණානේ බං. උඩ ඉන්නේ ඉතින් මචං ඌරෙක් මරලා හතුරක් තිබ්බා. ඌරෙක් මරලා මචං ඌරගේ මූණ මිනිහෙක් මූණේ දාගත්ත මිනිහෙක්. හරිද? මං කියපුවක තේරුණාද දන්නේ? what? එන මචං ඌරෙක් මරලා. හරිද? ඊට පස්සේ ඌරගේ මූණ ඔළුවේ දා. ආයෙත් මචං කීයෙන් අපි ඉබ්බා කපාගමු. ඔන්න ඔය විදිහට. හරිද මචං ඉතින් මම පෙන්නන්නම් පොරව. දෙන්න මෙතන අපිට ගන්න දෙන්නේ නැහැ නේ තව. නෑ. සියල්ල පැහැදිලි. ඔකේ ආරේ මම අඩෝ සිරාවටම කියලා ඔන්න වැටුණා නේද? වැටුණා. අයියෝ හැමතැනම. දැන් මාය ගන්න. දැන් ඔතින් මචං උඹලා ගේට්ටුවක් ඇරියොත්. ඒක මචං ආයි ඉබ්බ තිබ්බ විදිහටම දාලා වාන්න ඕනේ හරිද? ඉතින් ඉබ්බත් දාන්න ඕනේ. ඉතින් Taman කූඩුවට ගිහිල්ලා කූඩුවේ Taman හිටපු විදිහට ඉන්න ඕනේ ඉබ්බ දාගෙන මොකක් හරි ඕපන් කරලා තිබ්බොත් ඒක අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕපන් කරලා එහෙමම තියලා මේ විදිහට ආවොත් උඹ ක්ලෝස් හරිද? එහෙනම් මචං ඔය අඩි කතා වුණේ නේ මන් තිබ්බද වෙල් වෙයිට් a second. මේ ඉන්නේ මචං පොර ආව දැක්කෙත් නෑ මම හරිද? නැති මචං පේනවනේ නේ පොරගේ මූණේ කෙලින්ම තියෙන්නේ ආයේ ඌරු මූණ. ඒ කියන්නේ මචං ඌරු මූණටත් වඩා උගේ මූණ කැතයි. what the fuck? ටෙක්නොලොජිය. හරි අවුලන්නේ. පොර යනවා. මට ඇහෙනවා. මට ඇහුණා. පොඩ්ඩක් ඉන්න. මට ඇහුණා හරිද? ඒක මම පොඩ්ඩක් ඉන්න. සවුන්ඩ් එක වැඩි කරගන්න නැත්තම් මේ උඹලට මොනවද දේවත් ඇහෙන්නේ නැතු වෙයි. වෙන්නේ ඇහෙන්නේ නැතුව තමයි. මේක මම වැඩි කරේ. ඒක වෙනම කතාවක්. හරි ඉතින් මම පොර නම් ගියා. හරිද? දැන් මචං මම යන්න ඕනේ එළියට. එළියට ගියලත් අපිට කරගන්න වැඩ තියෙනවා. මෙතන තියෙනවා මචං ලේන්සුවක්. හරිද? ඉතින් මචං මම මේ බඩු තියෙන තැන දැනගෙන නෙමෙයි. කියන්නේ ග්‍රැනි ගහනවා වගේ දැනගෙන නෙමෙයි. හරිද? ඉතින් මම මේකේ බඩු තියෙන තැන දන්නේ. ඉතින් ඒක රටාවකට තියෙන්නේ කියලාත් මම දන්නේ නැහැ. ඉතින් මචං මම බඩු ටික දකින්නවා වැඩේ කරනවා. එච්චරයි සරලයි පහසුයි කාර් එකක්. මේ ඉතින් මං හිතන්නේ මේකේ escape ending තියෙන්නේ එකයිද කොයිද?
ඒක තමයි දැන් ප්ලේ කරන්නේ හරිද හරි ඉතින් මචං උඹලටත් මගේ වගේ මොලයක් හදා ගන්න ඕනේද ඒ කියන්නේ බලපන් දැන් අතන දෙලි තිබ්බනේ දැන් මචං ඔගේ පාස්වර්ඩ් එකක් තියෙනවා හරිද මේක ගන්න බේද අතන හරියට නෑ මේ හොඩේ හරියට ඒ මචං ඉතින් ඔන්න රෙද්ද තෙමා ගත්තා හරිද මොකටද මට දාඩිය ඒව මූණ පීදන්න පිස්සුද බම් මේ දාඩියට මූණ පීදනවාද යකෝ එහෙනම් මං ටවල් එකකින් පීදනවනේ මෙන්න මේ දැරි ටික පීදන්න හරිද මචං Oh my god! Wow! ඉතින් බං ඔය පේනවනේ මගේ මොලේ 5-8-3 5-8-3 නේ 5-8-3 හරි ඉතින් මචං පේනවනේ උඹලටත් මං වගේ මොලයක් ගන්න ඕනේද මචං ඉතින් ගන්න ඕන නම් මචං උඹලට තියෙන වීඩියෝ එකට ලයික් කරන්න අඩ උඹලා තාම ලයික් කරේ නැද්ද අරක වැඩ කර අවුලන්නේ මේ උඹලා තාම වීඩියෝ එකට ලයික් කරේ නැද්ද බං ඉතින් උඹලට ඔක ටොකු වෙන නැනේ කියලා දෙන්න බෑ බං මේක ඔබ බලලා මේක ලයික් මේක ලයිකට කියන්නේ ලයික් එක ඕක ඔබ්බලා දාපන් කියලා උඹලට ඔක කියලා දෙන්න බෑනේ බං ඉතින් මචං ලයික් කරපු නැතිව ලයික් කරලා සෙට් වෙන්න ඉතින් ලයික් කරලා මට සබ් එකක් දෙන්න කියලා මං ඉල්ලනවා ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් නොකර මගේ වීඩියෝ එක අහම්බෙන් දැකලා හදිස්සියවත් අහම්බෙන් දැකලා බලන එකක් ඉන්නවනම් අනිවාර්යෙන් කියන්න තියෙන්නේ උටත් ආව සබ්ස්ක්‍රයිබ් කරන්න ටික සබ්ස්ක්‍රයිබ් කරලා සබ් එකක් දාම 100 ගාමු සබ්ස්ක්‍රයිබ් 100 ගාමු ආයෙ ගෑරියා හරි ඕකේ බානක මොකද කරන්න යන්නේ ඕ කන්ට්‍රෝල් එක ගියා අඩෝ මූ කපනවා අයියෝ වට ගත්තානේ හැමතැනම අඩෝ සිරාවට මයික් එකට හුලං ගියා මයික් එකට හුලං ගියේ නෑ බම් මේ මයික් එකට කටින් පිඹුණා එතන අතක් වෙයි බන් තිබ්බේ මිනිස් අතක් අලි වැඩේ මෙතන පියුස් එක තියෙනවා මම ඔකත් පල්ලේ හැව්වා මේ තිබ්බේ මෙතන තිබ්බේ ඉතින් මචං ඔය ගත්ත පියුස් එක මෙන්න මෙතෙන්ට දා ගන්න ඕනේ එතකොට මචං අර උඩ කොළ පාට ලයිට් එක වත් වෙනවා ඊට පස්සේ මචං මෙන්න මෙතන තියෙන යතුරු ගන්න ඕනේ ඊට ආවිය ළඟට යන්න වෙන්නේ මේ මෙතන බෙල් එක මචං වද්ද ගන්න නැතුව උතරින් ගලවන්න බෑනේ පල්ලෙන් එන්න තිනේ කන පියා ෂේප් එක මෙතනින් කැපෙමු මචං මතක් කරලා දොරවල් වහම් පලයන් අදිව හදිස්සියේවත් මොකක් කරලා දැන් ඉස්සලා වට ගත්තනේ මේ සැරේ මෙහෙට විසික් වෙන්න වට ගත්තොත් එහෙම හරි හරි බං ඉතින් අර උඩ පියුස් එක දාපු නිසා දැන් මචං කරන්ට් එක මෙතෙන්ට ඇවිල්ලාදී පේනවනේ මචං ටෙක්නොලොජියා උඩින් කරන්ට් එක දාන්න ඕනේ මෙතනින් මේක කරන්න ඉතින් බම් මෙතනින් ඕක දැම්මම හරිනේ ඉතින් බේස්මන්ට් එක මගුලක් කරන්න ඇයිතු ඕක ගැන කතා කරන්න ගියොත් එහෙම ඉවරයි ඉතින් මං දැන් මං ආයෙ අරුව පල්ලෙහාට ගෙන්න ගන්න ඕනේ මෙතන සද්දයක් කරලා දැන් මචං මං අර ග්‍රීස් දැම්මනේ දැන් අර පෙට්ටිය ඇතුලේ තිබිලා මං ගත්ත මචං ග්‍රීස් බෝතලයක් හරිද දැන් ඕකේ ග්‍රීස් දාලා මචං අරක කරගන්න බෑ ග්‍රීස් දැම්ම නැත්තම් අර රවුම වගේ එක. ඉතින් මචං ඒක කරගවුවාන් පස්සේ ගෑස් ලීක් එකක් කරනවා එතන බටෙන්. ඒකේ සද්දෙට අරු ඇවිල්ලා ඒ ගෑස් ලීක් එක හදනවා. හරිද මචං? ඉතින් මචං ඌ ඒ ගෑස් ලීක් එක හදලා එතනින් ඌ ගේන ස්ක්‍රූප්පු නියන ඌ එතනින් තියලනවා. ඉතින් මෝඩ හරකෙක් කියලාදී මම මොනව කරන්නද කියපන්කෝ. ඉතින් ඌ එක හදනවා. තාම හදනවා. මතනි ගියා වෙන්න ඕනේ. තාම නෑ. තාම හදනවද බම්මෝ? රින්ඩ හරියට මං හිතන්නේ නු යන ගම නෑනේ තාම හදනවද? යකෝ මුටින්ටත් ඔච්චර දැන් මං හිතන්නේ ගියා. යකෝ මුටින්ටත් එච්චර යන්නත් එච්චර යනවනේ. හරි ඉතින් ඔන්න පොර දැන් ඉතින් ගෝත හරකෙක් වගේ මචං ඉතින් ස්ක්‍රූප්පු නියන දාලා ගිහලා ඇති. මං කිව්වේ බං මූ ඉතින් ආයෙ ඉතින් අමු එල්ල දෙන්න. මුල දෙනක් කියන්න බෑ මට දැන් අර උඩ පුටුවේ මේ පිටිපස්සේ ගහලා තිබ්බ අර මොකද්ද ඔය කෑල්ලා නියනම් ඉතින් ඔගේ මචං මෙන්න මේ තැන තියෙන බෙල් එක ඕෆ් කරගන්න ඕනේ ඉතින් මචං ස්ටෝරි එකේ හැටියට ඔය බෙල් එක ඕෆ් කරගත්තට වැඩක් නැහැ අපි ආයෙ උඩට ගිහලා අර දොර අරිද්දි ආයෙත් කොහොමත් ඒ බෙල් එක වදිනවා ඉතින් මචං ඒකේ ස්ටෝරි කෑල්ලා ඉතින් ස්ටෝරි අපිට වෙනස් කරන්න බෑනේ නේ ඉතින් මම ස්ක්‍රූප් නේනේ අපිට ඕනේ මෙන්න මේකේ ෆියුස් ටික දාගන්න නැත්තම් දොර අරින්න බෑ කියලා එහෙම දන්නේ අනි මන් දන්නේ එහෙම එකක් ඇයි දැන් ෆියුස් දාගන්නේ ඉතින් දාන්න තියෙන මන් දානවා හරිද නෑ අතරම ෆියුස් දාන්න ඕනේ ස්ටෝරි එකේට අනිවාර්ය ෆියුස් දාන්න ඕනේ දාන්න නැතුව පයින්න බෑ එනම් කොල්ලෝ අපි ගියා ඒකට අඩෝ සිරාවට මං කිව්වේ බෙල් එක වදිනවා කියලා බං අම්මට සිරි යතුරු බං සමහරක් වෙලාවට යතුරු හම්බෙන්නේ නෑ මට හරි ඉතින් බං ඉතින් ඔන්න දොරත් අරගත්තා එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා කියන්න බෑ run and don't look back you won't go far නේ ඉතින් මොකක් කරේ ආද ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන ඉතින් හොඳයි නම් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න
ලයික් කරන්න ඒ වගේම තුමා මගේ වීඩියෝ එකට මගේ channel එක subscribe කරන්න ඔයගලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන එක මම අදට සමු ගන්නවා සුබ දවසක් හැමෝටම